මේ වගේ ගේම් එකක් ඇත්තම ඉතින් 1GB 2GB වගේ ෆෝන් එක ප්ලේ කරන්න. ඉතින් මේ ගේම් එක තමයි රේසිං ෆ්ලේවර් මොටෝ කියන්නේ. මේක ඇත්තටම මොබයිල් ගේම් එකක්. MB 180 ගණක් වගේ තමයි වෙන්නේ. හරිම චූටි MB ගානකට මේ වගේ ගේම් එකක් අපිට ගන්න පුළුවන්. Play Store එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ එක ඔප්ෂන් තියෙනවා අලුත් දේවල් තියෙනවා. අපි ඉතින් බලමු පළවෙනි මැච් එක දාලා මොන වගේ ගේම් එකක්ද මේක කියලා. ඔන්න ඉතින් පළවෙනිටම අපිට ස්කූටියක් තමයි හම්බ වෙන්නේ. ෆස්ට් මැච් එකේදී අපිට ඉතින් එක එක වෝනින් දෙනවා කොහොමද මේක ප්ලේ කරන්නේ, කොහොමද මේක හැන්ඩල් කරන්නේ, මේවා. ඉතින් අපි ඒකට පොඩ්ඩක් ලයින් වෙනවා. ඔන්න දැන් ටිකක් බලමු. ඔයාලට බලන්න ඇති සාමාන්‍ය ස්මූත් ගතියක් ග්‍රැෆික් වල පේනවා අපිට. සාමාන්‍ය ගේම් එකකට වඩා සාමාන්‍යයෙන් ග්‍රැෆික් තියෙනවා මේකේ. 3D ගතිය එච්චර පේන්නේ නැහැ. අර අද්දිගේ වගේ විතර පේන්නේ. පාරේ හැම ග්‍රැෆික් හොඳට හදලා තියෙනවා මේ ගේම් එකේ. ටිකක් බලමු ප්ලේ කරන්න. ෆස්ට් මැච් එක ඔන්න විදිහට අපි වින් කරා. ඉතින් අපිට ඊට පස්සේ කොයින්ස් ගණක් ඇඩ් වෙනවා. මෙන්න මේ කොයින්ස් වලින් තමයි අපිට බයික් ගන්න තියෙන්නේ. මේකේ එක එක බයික් තියෙනවා. මම ඔයාලට තාඩින් පෙන්නනවා. මේ වගේ කැරක්ටර්ස් උත් තියෙනවා මෙන්න මේකේ. ඔයාලට බලන්න මෙන්න මේ විදිහට තමයි අපේ මේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ හෝම් පේජ් එකේ. මේ වගේ සෙටින්ග්ස් තියෙනවා. අපිට හයි ග්‍රැෆික් දාන්න පුළුවන්. CCTV අපිට හදා ගන්න පුළුවන්. එක එක ඩේලි රිවෝඩ් මේවා නම් තියෙන. ඉතින් අපි මුලින්ම ඩේලි රිවෝඩ් එක කරගමු. කොයින්ස් ගණක් ඇඩ් වෙන්නේ. ඉතින් මේ තමයි මගේ ප්‍රොෆයිල් එක. මම ඉතින් මගේ channel එකේ name එක දාගන්නවා Black Bee Gaming කියලා. ඔයාලටත් ඔයාලා කැමති ඔයාගේ නමක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට බලන්න මෙතන charactersලා තියෙනවා. ඒ කියන්නේ charactersලා නම් ඔක්කොම තියෙනවා. මෙතන තමයි අපේ බයික් එක modify කරන්න තියෙන්නේ. එක එක දේවල් අපිට මේ කොයින්ස් වලින් තමයි මේකත් හරි බලන්න පුළුවන්. මෙතන බයික් හුඟක් වර්ග තියෙනවා. ට්‍රේල් බයික් තියෙනවා, NS 200 බයික් එක තියෙනවා. හුඟක් බයික් මේක අපිට ප්ලේ කරන්න පුළුවන්. Honda Hornet එක තියෙනවා, WRX එක තියෙනවා, ඒ වගේම CBR ගේම් මේ එක තියෙනවා. ඒ වගේම ඔයාලා හුඟක් ආස Kawasaki Ninja S2R ලෝකේ වේගෙන් යන බයික් එකක් මේකේ තියෙනවා. අන්න ඒක තමයි මේකේ සුපිරිම බයික් එක. හරි අපි තා මැච් එකක් දාලා බලමු ප්ලේ කරලා. බලන්න පුළුවන් අපිට මේක ස්පීඩ් में යන්න පුළුවන්. ස්පීඩ් में යන්න පුළුවන් වලට මෙන්න මේ බයික් එකේ එච්චර ස්පීඩ් යන්න බෑ අපිට. මොකද මේක ෆස්ට් 5 මේ මුලින්ම අපිට හම්බෙන බයික් එක නිසා එච්චර වේගෙන් යන්න බෑ. ආයෙත් පොඩ්ඩක් මේක පුරුදු වෙන්න ඕන. මුලින්ම ප්ලේ කරනකොට ෆෝන් එක එක විදිහකට තියාගන්න. මොකද නැත්තම් මේක හිලිලා වදින්න පුළුවන් කොහේ හරි බයික් එක විශේෂයෙන්ම. ඒක ගැන අපි සැලකිල්ලෙන් ඉන්න ඕන මෙන්න මේ ගේම් එක ප්ලේ කරද්දී. අපිට අතර වෙනත් බයික් ගේම් වල මෙන්න මේ විදිහට සුපිරි ග්‍රැෆික් එකක් බලන්න පුළුවන්. මේ මම ප්ලේ කරන්නේ හයි ග්‍රැෆික් මේ ගේම් එකේ දාලා. හයි ග්‍රැෆික් දැම්මත් ලැග් දුන්නේ නැහැ. මගේ ෆෝන් එකේ 3GB RAM එකක් තියෙන ෆෝන් එකක්. ඒ වුණාට මේ කිසිම ලැග් එකක් නැතුව අපිට මේ හයි ග්‍රැෆික් දාලා ගන්න පුළුවන්. බලන්න කොයිතරම් ලයින් එකට මේකේ අර සන්රූම් එක ඇත්තටම ලස්සනට පේනවා. සුපිරි ගේම් එකක්. ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕනේ. Play Store එකේ තියෙනවා. ඉතින් යන්න තියෙන්නේ බයික් එක ගත්තම මුල් ෆස්ට් රවුන්ඩ් එකේ මෙහෙම ලේසි වුණාට අන්තිමට ගියදී පට්ට අමාරුයි මේක. චුට්ට ලැග් වෙනවා දන්නේ නැද්ද? පොඩ මම වින් කරන්න ළඟයි. අපිට වම් පැත්තේ උඩින් පෙන්නනවා සාමාන්‍ය මැප් එකක්. අපිත් එක්ක තරං කරන් ඉන්න කට්ටිය කොහෙද ඉන්නේ? අපි කොහෙද ඉන්නේ? ෆයිනලි අපි දින්න තව කොච්චර දුරක් තියෙනවද යන්න. ඒ ටික ඔක්කොම අපිට පෙන්නනවා වම් පැත්තේ උඩින්. අපිට ඒක දිහා බලාගෙන යන්න තියෙන්නේ ඉතින්. ඔව් ඉන්න ඔය ආකාරයට මම මේ මැච් එකත් වින් කරා. You are win. ඔන්න දැන් මම ප්ලේ කරන්නේ ට්‍රේල් එකක්. නිකන් කියන්නේ සාමාන්‍යයෙන් ඔන්න මම කොහොමද මේකේ අපිට මේකේ බලන විදිහ වෙනස් කරන්න පුළුවන්. දැන් වල මෙන්න මේ කැමරා ඔප්ෂන් එක ඔබට තමයි අපිට මාරු කරන්න පුළුවන්. දැන් මම ඉන්නේ මෑන් ඉන්න human පේන විදිහට අපිට කැමති විදිහට මේක හදා ගන්න පුළුවන් ඔප්ෂන් එක දීලා තියෙන්නේ මේකේ මේගොල්ලෝ. ඒක විශේෂ ඔප්ෂන් එකක් වශයෙන් අපිට මේක ගන්න පුළුවන් මේ බයික් ගේම් එකේ. ඒ වගේම ඔන්න බලන්න පුළුවන් අපිට settings ටික පැඩි කිලෝමීටර් දාගන්න පුළුවන්. ඒව ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. ග්‍රැෆික් එක අල්ට්‍රා දැම්මම මේ පාර අල්ට්‍රා දාලා තා මැච් එක ප්ලේ කරලා බලමු කොහොමද මේකේ performance කියලා. හරි බලන්න කලින් වල ස්මූත් ගතිය බ්‍රේක් කරලා දැන් පේනවා ඒ පාර
ස්මූත් ගතියක් වෙන ඔන්න ඉතින් මම ෆස්ට් මේ රවුන්ඩ් එකේ පළවෙනියටම ලොස්ට් වුණා මේ ගේම් එක. දැන් දෙවෙනියට ආයෙ ගහනවා බලමු ජම්නේ ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේක දැන් මම ග්‍රැෆික් අල්ට්‍රා දැම්මයි කියලා එච්චර ලැග් ගතියක් පේන්නේ නැහැ. ඒවට ගේම් එක මට ලස්සන වුණා. ග්‍රැෆික් එහෙම හොඳට අප් වෙලා තියෙනවා අපිට හොඳට බලා ගන්න පුළුවන් කලින්ට වඩා. ඒවා මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න නිකන් මේකේ MB 200කට වඩා අඩුයි මේක. විශේෂයෙන්ම ඔයාලට කැමති කෙනෙක්ට කැමති ෆෝන් එකකට ගන්න පුළුවන් මේක කිසි ප්‍රශ්නයක් නැහැ. 1GB 2GB ඕනම ෆෝන් එක මේක ප්ලේ කරන්න පුළුවන්. හැබැයි 1GB ෆෝන් වල නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ මේ ගේම් එකේ අල්ට්‍රා එක දාලා ගහන්න කියලා. මොකද අද ගෙනාව වීඩියෝ එක සුපිරි නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, share කරන්න, like කරන්න අමතක කරන්න එපා.